අයිබෝන් කියලා ඔයාලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා සුරගුරු ඇස්ට්‍රොලොජි YouTube channel එකට. ඉතින් අද අපි සූදානම් වෙන්නේ තුලා ලග්නයට 2026 8යි 10 දිනෙන් පසු උදාවන ඉදිරි මාසය සඳහා ලග්න පලාපල විස්තරයක් ඔබ වෙත ගෙන එන්නයි. තුලා ලග්නයේ තත්කාල ග්‍රහචාරයට අනුව ලග්නාධිපති සිකුරු 12 වැන්නේ නීචව තැන්පත්ව ඇත. එය යහපත් පිහිටීමක් නොවන අතර එම සිකුරු 2026 9/3 දින තුලා රාශියට සංක්‍රමණය වෙයි. නමුත් මෙම සිකුරු රවිගේ නැකතක වන අතර එම රවි බාධක ග්‍රහයා වුවත් 10 වැන්නේ දිග්බලව ගෝචරය වීම ඉතා හොඳ තත්වයකි. එසේම ආරූඪ ලග්නය හෙවත් AL තත්කාල කේන්ද්‍රයේ 11 වැන්නේ වීම තුලා ලග්න හිමියන්ට යම් ධනයක් ලැබීමේ ප්‍රවණතාවයක් පෙන්වයි. නමුත් කේතු 11 වැන්නේ තැන්පත් වීම මත තුලා ලග්න හිමියන්ට එම ලැබෙන දේවල් අඩු කර දීමක් නැතිනම් හකුලවා දීමක් සිදු කරනවා ඇත. දෙකාධිපති කුජ 9 වැන්නේ වීම තැන්පත් ධනය පෙර පිටක් බවට පත්වෙන හේතු කාරණා පෙන්වයි. එසේම ආරූඪ කේන්ද්‍රයට අනුව ඒ 6 දෙවැන්නේ තැන්පත් වීම මත තමාගේ තැන්පත් ධනයට සොර සතුරු බාධක පැමිණීමක් හෝ අනිත් පැත්තෙන් තුලා ලග්න හිමියන්ගේ තැන්පත් ධනය ජන්මියා කරන රැකියාවට හෝ ව්‍යාපාරයට ප්‍රතිපාදන සාදා දීමක් සිදු කරයි. මෙහිදී තුලා ලග්න හිමියන්ගේ තැන්පත් ධනයට හෝ දේපලට හානි සිදුවිය හැකි කාලයක් බවද කිව හැක. තත්කාල කේන්ද්‍රයේ තුනාධිපති ගුරු උච්ච බලයෙන් 10 වැන්නේ වෙයි. එය තුලා ලග්න හිමියන් තම ආයාසයෙන් කිරීමට යන අලුත් වැඩක් සාර්ථක වන බවක් කිව හැකි පෙර නිමිත්තකි. එසේම එම ගුරු ශනිගේ නැකතක වීමද එම ශනි 6 වැන්නේ වීම මගින්ද නව රැකියාවකට හෝ ව්‍යාපාරයකට යොමු වීම ගැන ප්‍රවණතාවය තවදුරටත් ශක්තිමත් කරයි. එසේම ආරූඪ කේන්ද්‍රයට අනුව ඒ 3 5 වැන්නේ වීම තුලා ලග්න හිමියන් තමා කරගෙන අධ්‍යාපන කටයුතු හා තමාගේ උගත්කම මුල් කරගෙන මෙම අලුත් ප්‍රවේශය ලබා ගැනීමට බොහෝ ඉඩකඩ පවතී. දැන් අපි තත්කාල කේන්ද්‍රයේ 4 වැන්න ගැන පරීක්ෂා කර බලමු. 4 අධිපති ශනි 6 වැන්නේ වෙයි. එහිදී තුලා ලග්න හිමියන්ට මේ දිනවල ලෞකික සැප සම්පත් වල සතුරු භාවයක් මෙන්ම ඵල නොදීමක්ද පෙන්눔 කරයි. එසේම එම ශනි වක්‍ර බැවින් වක්‍ර ග්‍රහයා රාහු නිවේදනය කරන බැවින්ද තුලා ලග්න හිමියන්ගේ ලෞකික සැප සම්පත් අවුල් වූ ස්වභාවයක් පෙන්눔 කරනු ලබයි. එසේම තුලා ලග්න හිමි ඔබ නව රැකියාවක් හෝ ව්‍යාපාරයක් සඳහා ප්‍රවේශ වන්නේ නම් වඩාත් බුද්ධිමත්ව ඉවසිලිවන්තව තීරණ ගත යුතු කාලයකි. ආරූඪ කේන්ද්‍රයට අනුව ඒ 4 8 වැන්නේ වීමත් UL ඒ 8හි වීමත් තුලා ලග්න හිමියන්ගේ ලෞකික සැපතට අදාළ දේපලක් නැතිවීමේ අවදානමක් පවතී. ඒ 2 4 වැන්නේ වීම මත එය දෙමාපිය උරුමයෙන් ලැබුණු දෙයක් වීමේ ප්‍රවණතාවය බොහෝ දුරට වැඩිය. තත්කාල කේන්ද්‍රයේ 5 වැන්න ගැන අවධානය යොමු කිරීමේදී 5 අධිපති ශනි 6 වැන්නේ වක්‍රව ඇත. එහිදී තුලා ලග්න හිමියන්ගේ අධ්‍යාපන හැකියාවන් රැකියාවක් හෝ ව්‍යාපාරයක් කිරීම සඳහා යොමු වීමට කරුණු සලසනවා ඇත. එහිදී ශනිගේ වක්‍රය නිසා එම යොමු වීම බුද්ධි ගෝචර නොවීමට හෝ අවුල් සහගත වීමට ඉඩකඩ පවතිනවා ඇත. මෙහිදී ආරූඪ කේන්ද්‍රයේ ඒ 5 7 වැන්නේ පතිත වීම මත තුලා ලග්න හිමියන්ගේ නව යොමු වීම හරහා සමාජගත වීමේ මෙන්ම සමාජ ප්‍රසිද්ධ වීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරයි. 6 වැන්න ගැන බැලීමේදී 6 අධිපති ගුරු 10 වැන්නේ උච්ච බලයෙන් වීම තුලා ලග්න හිමියන්ගේ නව රැකියාවකට හෝ ව්‍යාපාරයකට යොමු වීමේ ප්‍රතිඵලය සාර්ථක වෙන බවක් පැහැදිලිව කිව හැක. මෙහිදී මෙම ගුරු සමග බුධ හා රවි 10 වැන්නේ තැන්පත්ව තිබීම මත තුලා ලග්න හිමියන්ගේ ඥානය, බුද්ධිය හා උගත්කම මෙහෙවා කරන අලුත් ප්‍රවේශයකට සාර්ථකත්වයක් ළඟා කර දෙනු ඇත. ආරූඪ කේන්ද්‍රයට අනුව ඒ 6 දෙවැන්නේ වීම මත තුලා ලග්න හිමියන්ගේ තැන්පත් ධනය හෝ දෙමාපිය උරුමයන් මේ සඳහා ප්‍රතිපාදන සලසා දෙනු ඇත.
තත්කාල කේන්ද්‍රයේ හත්වැන්න ගැන බැලීමේදී හතාධිපති කුජ නමවැන්නේ වීම යහපත්ය. ඒ අනුව සමාජගත වීම හා ප්‍රසිද්ධ වීම පෙර පින් අරඹයා සිදුවනු ඇත. ආරුඩ ලග්නයට අනුව ඒ 7 තත්කාල කේන්ද්‍රයේ 11 වැන්නේ වෙයි. එහිදී තුලා ලග්න හිමියන්ගේ සමාජගත වීම ප්‍රසිද්ධ වීම හරහා ජන්මයාට යම් මූල්‍යමය වාසියක් වීමේ ප්‍රවණතාවයක් පෙන්눔 කරයි. අපි දැන් බලමු තත්කාල කේන්ද්‍රයේ 8 වැන්න ගැන. 8 අධිපති 12 වැන්නේ වීම විපරීත රාජයෝගයක් උදා කරමින් තුලා ලග්න හිමියන්ට නොසිතූ වාසනාවක් උදා කර දෙනු ඇත. ආරුඩ ලග්නයට අනුව ඒ 8 4 වීම හා ඒ 4 හා UL 8 වෙන්නේ වීම මත තුලා ලග්න හිමියන්ට ලෞකික සැප සම්පත් අහිමිව යෑමේ අවදානමක් හා ඒවා කෙරෙහි යොමු වීමක් කිසිවිටකත් නොපෙන්වයි. තවදුරටත් ඒ 10 8 වෙන්නේ වීම මත තුලා ලග්න හිමියන්ගේ කරගෙන යන රැකියාව හෝ ව්‍යාපාරය අහිමිව යෑමේ අවදානමක්ද පෙන්눔 කරයි. තත්කාල කේන්ද්‍රයේ 9 වෙන්න ගැන අවධානය යොමු කිරීමේදී 9 අධිපති බුධ 10 වෙන්නේ වීම ඊටා හොඳ පිහිටීමකි. එම බුධ ශනිගේ නැකතක වීමත් එම ශනි වක්‍ර වීමත් මත තුලා ලග්න හිමියන්ගේ නව රැකියාවකට හෝ ව්‍යාපාරයකට යොමු වීමක් එතනින්ද පෙන්눔 කරයි. ඒ බොහෝ දුරට අධ්‍යාපනය හා සම්බන්ධ එකක් වනු ඇත. රවි හා ගුරු එම 10 වැන්නේ සිටීම ඒ තවදුරටත් සනාථ කරයි. ආරුඩ ලග්නයට අනුව ඒ 9 11 වෙන්නේ වීම මත පෙර පින් නිසා තුලා ලග්න හිමියන්ට මූල්‍යමය හෝ වෙනත් දේපලක් ලැබීම පෙන්눔 කරනු ලබයි. තවදුරටත් සඳු 9 වෙන්නේ වීම මත තුලා ලග්න හිමියන්ගේ මවගේ දේපලක් හෝ ධනයක් ලැබීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය. අපි දැන් තත්කාල කේන්ද්‍රයේ 10 වැන්න ගැන අවධානය යොමු කරමු. 10 අධිපති සඳු 9 වැන්නේ පතිතව තිබීම සුබදායක පිහිටීමකි. තවදුරටත් රවි, බුධ, ගුරු යන ග්‍රහයන් තිදෙනා 10 වැන්නේ ගෝචරය වීම මත ශාස්ත්‍රීය කටයුතු මුල් කරගත් රැකියාවකට මඟ පාදනු ඇත. ආරුඩ ලග්නයට අනුව ඒ 10 8 වැන්නේ තැන්පත්ව ඇත. ඒ තුලා ලග්න හිමියන් දැනට කරන රැකියාව අනතුරුදායක තත්වයක පවතින බව පෙන්වන පිහිටීමකි. ULද 8 වැන්නේ වීම මත එම තත්වය තවදුරටත් සනාථ කරනු ලබයි. මෙහිදී බාධක ග්‍රහයා වන රවිගේ බලපෑම මතද කරගෙන යන රැකියාවට හෝ ව්‍යාපාරයට නීතිමය බාධා හෝ ආයතන ප්‍රධානීන්ගෙන් පැමිණෙන බාධා මේ දිනවල නිතර සිදුවෙනවා ඇත. අය ස්ථාන හේවත් 11 වැන්න ගැන බැලීමේදී තත්කාල ග්‍රහ ගෝචරයට අනුව බාධක ස්ථානයේ වීමත් හේතු තැන්පත්ව සිටීමත් නිසා තරමක් දුරට දුර්වලව තිබුණත් 11 අධිපති රවි 10 වැන්නේ දිග්බලව පැවතීම සුබදායක තත්වයක් පෙන්눔 කරයි. තවදුරටත් ආරුඩ ලග්නයට අනුව ඒ 11 9 වැන්නේ තැන්පත්ව තිබීමත් ඒ 9 11 වැන්නේ තිබීමත් නිසා පෙර පින් බලය හේතු කොටගෙන මූල්‍යමය හෝ දේපල වාසියක් තුලා ලග්න හිමියන්ට ලැබීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. තවදුරටත් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අනුව වාසනා ලක්ෂය 11 වැන්නේ වීම මත තුලා ලග්න හිමියන්ට නොසිතූ ධනයක් ලැබීමේ වාග්ය ස්ථිරවම පවතී. දැන් අපි බලමු තත්කාල කේන්ද්‍රයේ 12 වැන්න ගැන. 12 අධිපති බුධ 10 වැන්නේ වීම භාවමය වශයෙන් යහපත් පිහිටීමකි. නමුත් සිකුරු 12 වැන්නේ නීච බලයෙන් තැන්පත්ව ඇත. එම නිසා තුලා ලග්න හිමියන්ට කාන්තා පාර්ශවයෙන් නොයෙකුත් අපවාද හා පහත් කොට සැලකීම් මේ දිනවලදී භුක්ති විඳීමට සිදුවේ. කාන්තාවන් හා තිබෙන මිත්‍ර සම්බන්ධතා පළුදු විය හැකි කාලයක් ලෙසද පෙන්වා දිය හැක. ආරුඩ ලග්නයට අනුව UL 8 වැන්නේ වීම විපරීත රාජයෝගයක ගුණ පෙන්වමින් තුලා ලග්න හිමියන්ට ලෞකික සැපත සඳහා යොමු වීමක් නිර්මාණය කර දීමක්ද ඉදිරි කාලයේදී සිදු වෙනවා ඇත. මෙහිදී තුලා ලග්න හිමියන්ට පසුගිය කාලය පුරාවටම තිබුණු අසුබ බලපෑම් ඉවත් වී ඉදිරිය ලෞකික සැප සම්පත් ලබා දෙන
වාසනාවන්ත කාලයක පෙර නිමිති පෙන්වයි. එසේම ක්‍රමානුකූලව තුලා ලග්න හිමියන්ට පැවති මූල්‍යම ගැටලුද විසඳා ගැනීමට මඟ පෑදෙනවා ඇති. කෙසේ නමුත් තුලා ලග්න හිමියන් තමාගේ අනාගතය, ව්‍යාපාරය, රැකියාව ආදී දේ පිළිබඳව තීරණ ගැනීමේදී බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, ප්‍රඥාවෙන් යුතුව කළ යුතු වෙයි. දැන් අපි බලමු තුලා ලග්න හිමියන්ට දැනට පවතින තත්කාල ග්‍රහ ගෝචරයට අනුව පැමිණිය හැකි අසුබ ඵල මගහරවා ගැනීමටත් සුබ ඵලයන් වර්ධනය කර ගැනීමටත් කළ හැකි බාරහාර වීම හා ප්‍රතිකර්මයන් මොනවාද යන්න. ප්‍රථමයෙන් පත්තිනි මෑණියන් උදෙසා පුද පූජා පවත්වා පින්දීමෙන් ලග්නාධිපතියා බලවත් කරගත යුතු වෙයි. නිරන්තරයෙන් බෝධි පූජා පැවැත්වීම මගින් තුලා ලග්න හිමියන්ගේ රැකියාව, ව්‍යාපාරයේ දියුණුව උදා කරගත හැකි වනු ඇත. තවදුරටත් කතරගම දෙවියන් උදෙසා පුද පූජා පවත්වා පින්දීමෙන් මාර කපල දුරු කරගෙන පෙරපින් මතු කරගත හැකි වනු ඇත. එසේම විෂ්ණු දෙවියන් උදෙසා පුද පූජා පවත්වා පින්දීමෙන් සතුරු කරදර, රෝග පීඩා මගහරවාගෙන රැකියාව හෝ ව්‍යාපාරයේ දියුණුව ළඟා කරගත හැකි වනු ඇත. අපි ඉදිරියටත් මේ වගේ අනිත් ලග්න හිමියන්ට සතිපතා පලාඵලයක් ගෙන එනවා. හැමදාම සඳුදා දින ලග්න පලාඵල විස්තරය ඔබට වීඩියෝ එකක් හරහා බලා ගන්න පුළුවන්. ඉතින් රැඳී සිටින අපිත් එක්ක අපේ channel එක subscribe කරන්න. ඉතින් කෙනෙකුගේ යන දශාව අනුව, කෙනෙකුගේ ග්‍රහ පිහිටීම අනුව මේ පලාඵලයන් යම් තරමක් දුරට වෙනස් වෙනවා. ඒද ඇත්තටම ඔබට හොඳම දේ තමන්ගේ ජන්මපත්‍රය හොඳ දෛවඥයෙකු ලවා පරීක්ෂා කරගන්න එක. ඔබට අවශ්‍ය නම් අපේ හරහා ඒ දේ කරගන්න ඉතිරිය දැක්වෙන දුරකථන අංකයට WhatsApp message එකක් දාලා ඔබට අපි හා සම්බන්ධ විය හැකි. ඔබගේ ජන්මපත්‍රය අපි ඉතා නිවැරදිව පරීක්ෂා කරලා දෙනවා.